හෙලෝ කොහොමද ඔයගලන්ට ආදරෙන් මගේ YouTube channel එකට ඔයගලන් හැමෝම පිළිගන්නවා. ඔන්න අදත් ඔයගලන්ට මම ටැරෝ රීඩින් එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක පොදු රීඩින් එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මේක හැමෝටම ඒ එකම විදිහට බලපාන්නේ නැහැ. මේක පොදුවේ දෙන එකක් නිසා ඔබට බලපාන ආකාරයට නෙවෙයි තව කෙනෙක්ට බලපාන්නේ. ඉතින් මේක වීමේ නොවීමේ යම්කිසි සම්භාවිතාවක් තියෙනවා කියන එක විශේෂයෙන්ම කියන්න ඕන. ඉතින් මේක කලෙක්ටිව් රීඩින් එකක් විදිහට තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ කලෙක්ටිව් රීඩින් එක කාටද ගොඩක් ඇකියුරේට් වෙන්නේ කියලා. හරි. මේ වෙලාවේ ඔයාගේ ඉස්සරහා කහ පාට හෝ රෝස පාට මොනවා හරි ඇහැ ගැටෙන දෙයක් තියනවාද? බිත්තියක් වෙන්න පුළුවන්, මල් වාස් එකක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන් මේ වගේ. ඔයාට මොනවා හරි ඕනමන්ට් එකක් වෙන්න පුළුවන්, බිත්ති සැරසිල්ලක් වෙන්න පුළුවන්. මේ වගේ ඔයාට තියනවද බලන්නකො කහ පාට හෝ රෝස පාට යම්කිසි දෙයක් මේ රීඩින් එක බලන අතරතුරේ ඇහැ ගැටෙන අන්න එහෙම දෙයක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ රීඩින් එක බලන්න. ඒත් එක්කම ඔයා ජනවාරි මාසය, පෙබරවාරි මාසය, අප්‍රේල් මාසය, ජුනි මාසය, අගෝස්තු මාසය කියන මාසවල උපන් කෙනෙක් නම් මේ රීඩින් එක අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා දැන් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයාට ඔයාගේ ආදරය කරන කෙනා කොච්චර ආදරේද කියලා දැනගන්න අවශ්‍යතාවයක් ඔයාගේ හිත තුළ තියෙනවා නම් ඔයා මෙහෙම රීඩින් එකක් හොය හිටියනම් විශේෂයෙන්ම ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඔයා මේ රීඩින් එක අහම්බෙන් හරි දැක්කනම් ඔයාට මේ රීඩින් එක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන විස්තර මොනවද කියලා බලන්න හිතුණා නම් අනිවාර්යෙන් මේකේ ඔයාට ගන්න පුළුවන් දෙයක් ඇති. විශ්වයේ විසින් ඔයාට මේ රීඩින් එක පෙන්නලා තියෙන්නෙම ඔයාට මේකේ යම්කිසි දෙයක් ඇති. ඒ නිසා අනිවාර්යෙන් මේක බලන්න. ඒත් එක්කම ඔයා කොළ පාට, කළු පාට, රතු පාට, සුදු පාට මෙන්න මේ කියන වර්ණ වලින් යුක්ත ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් මේ වර්ණ පොඩ්ඩක් හරි මිශ්‍ර ඇඳුමක් ඇඳන් ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට ගොඩක් ඇකියුරේට් වේවි. ඔයාගේ නිවසේ එහෙම නැත්නම් ඔයාගේ වත්තේ ඔයා ඉන්න වත්තේ ලොකු විශාල අඹගසක් තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක තවත් ඇකියුරේට් වෙයි. ඉතින් හරි. අපි එහෙනම් අපේ රීඩින් එකට යන්. මේ කරුණු කාරණා ටික තියෙනවා නම් ඔයා මේ රීඩින් එක බලන්න. අපි යන් අපේ මේ කලෙක්ටිව් රීඩින් එකට. මෙතෙන්දී එයා ඔයා එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවද ගොඩක් සතුටින් ඉන්නවද කියන එක අපිට තවදුරටත් මෙතනින් බලන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු මේ රීඩින් එකේ කොහොමද තත්ත්වය කියලා. විශේෂයෙන්ම මෙතෙන්දී ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ටිකක් ආදරය කරන කෙනාව පොඩි සැක කිරීමකට, පොඩි හිර කිරීමකට ලක් කරනවා. සමහර අවස්ථාවල ඒක ඕනවට වඩාත් නැහැ. හැබැයි සමහර අවස්ථාවල ඔයාට තනියෙන් එහෙම යන්න දෙන්නේ නැති ගතියක්, එහෙම නැත්නම් ඔයාට වැඩි යාළුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නැති ගතියක්, එහෙම නැත්නම් ඔයාව ටිකක් තනියෙන් යවන්න බය ගතියක් වගේ දෙයක් මෙතන තියෙනවා. සමහර විට ඔයා ටිකක් වැඩිපුර වෙලාවක් කෝල් එකක හිටියත්, ඔයා ටිකක් වැඩිපුර වෙලාවක් ඔන්ලයින් හිටියත්, එහෙම නැත්නම් ඔයා ටිකක් වැඩිපුර වෙලාවක් යාළුවොත් එක්ක හිටියත් විශේෂයෙන්ම ඔයාගේ පාර්ට්නර් චුට්ටක් විමසිල්ලෙන් බලන ගතියක් තියෙනවා. ඒත් එක්කම එයාට ලොකු වගකීමක් දරන්න ටිකක් අමාරුකමක් තියෙනවා. විවාහ වෙමුද කියලා ඇහුවත් හරි උත්තරයක් සමහර විට දෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එයාට වගකීම් ගන්න බයයි. එයා ඔයාට ආදරය කරනවද නැද්ද කියන ප්‍රශ්නේදී මෙතනදී කියන්න තියෙන්නේ ඇත්තටම එයා ඔයාට ආදරය කරනවා. එයා ඔයත් එක්ක සතුටින් ඉන්නවා. හැබැයි එයා වගකීම් වලට බය කෙනෙක්. ඒත් එක්කම විශේෂයෙන්ම මේ සම්බන්ධතාවයේ වැඩි බරක් ඔසවගෙන යන්නේ ඔයා. කියන්න ඕන එයා ඔයාට කොච්චර ආදරේ වුණත්, එයා ඔයාව නැති කරගන්න බය වුණත් මෙතෙන්දී එයා වගකීම් ගන්න බයකමක්, මැලිකමක් තියෙනවා. විවාහය වුණත් සමහර වෙලාවට අපි විවාහ වෙමු කිව්වත් සමහර වෙලාවට එයා කියන්න පුළුවන් දැම්ම කරන්න බෑ. හරි අපි කරමු බය වෙන්න එපා. හැබැයි පස්සේ දැම්ම බෑ වගේ නිකන් එවැනි උත්තර දෙන්න පුළුවන්. මොකද මෙයා ඔයා කෙරේ අකමැත්තෙන් නෙවෙයි එහෙම කරන්නේ. මෙයා ඔයාට ආදරේ. හැබැයි එයා දන්නවා ඔයා කියන්නේත් ලොකු වගකීමක් කියන එක. ඒත් එක්කම සමහර වෙලාවට රණ්ඩු කරන අවස්ථාවල් තියෙන්න පුළුවන්.
සමහර වෙලාවට ඔය දෙන්න ගොඩක් තේරුම් ගන්න බැරි ප්‍රශ්නවල හිර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මට පේන විදිහට ඔය දෙන්නගේ දෙමව්පියන්ව අදාළ කරගෙන එහෙම නැත්නම් පවුලේ අයව අදාළ කරගෙන සමහර අවස්ථාවල පොඩි ප්‍රශ්න ගැටුම් ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඔයාගේ පාර්ට්නර්ට ගොඩක් වෙලාවට ඉස්සරහ බලලා වැඩ කරන්න ටිකක් අපහසුකමක් තියෙනවා. ඒ කියන්නේ එයා ෂණික තීරණ ගන්න කෙනෙක්. විශේෂයෙන්ම ඔයාගේ පාර්ට්නර් ඔයාට ආදරේ වුණාට ටිකක් කේන්තිකාරයෙක්. ඒත් එක්කම එක්ක නැත්තම් කේන්තිකාරියක්. මොකද එයා කියන දේ ඒ විදිහටම ඔයා පිළිගන්නවට පිළිපදිනවට එයා ගොඩක් කැමතියි. හැබැයි ඔයා එයාගේ අතින් වෙන වැරදි වලට දොස් පවරනවට එයා චුට්ටක්වත් කැමති නැහැ. ඒත් එක්කම එයාගේ අතින් වරදක් වුණත් එයා එහෙම ලොකුවට පිළිගන්න සූදානම් කෙනෙක් නෙවෙයි. ඒත් එක්කම එවැනි වෙලාවට ඔයාටම තමයි පස්සෙන් ගිහින් එයාට කතා කරන්න වෙන්නේ. එයාගේ පොඩ්ඩක් ඊගෝ එක වැඩි කෙනෙක්. මෙතනදී අපි අද ටැරොට් රීඩින් එකෙන් කතා කරන්නේ එයා ඔයාට ඇත්තටම ආදරේද ඔයා එක්ක එයා ඉන්නේ සතුටින්ද කියන එක. බොහෝ විට මේ ප්‍රශ්න මැද්දේ උනත් එයා ඔයත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ඔය මං කියපු ගති ලක්ෂණ ටික නොඅඩුව තියෙන්න පුළුවන්. ඒත් එක්කම මේ සම්බන්ධතාවයේ එයා කොච්චර ඉගෙනගෙන හිටියත් හැසිරෙන්න පොඩි ළමෙක් වගේ. ගොඩක් බොළඳ විදිහට සමහර අවස්ථාවල තීරණ ගන්නවා වචන කියනවා. සමහර වචන ඔයාගේ හිතට පිහියෙන් අනිනවා වගේ දැනෙනවා. ඒත් එක්කම මෙයා සමහර වෙලාවට ඔයත් එක්ක කතා නොකර ඉන්න උනත් පුළුවන්. ඒත් එක්කම දවස් ගණන් වුණත් ඔයත් එක්ක කතා නොකර පාඩුවේ ඔහේ ඉන්න පුළුවන්. ඔයාටම තමයි වෙන්නේ එයාගේ පස්සෙන් ගිහින් නැවත කතා කරන්න. හැබැයි එයාට වෙන ලොකු සම්බන්ධතා එහෙමනම් තියෙනවා කියලා මෙතන පෙන්눔 කරන්නේ නැහැ. තර්ඩ් පාර්ටි එකක් වගේ දෙයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා මෙයා ටිකක් අවංක කෙනෙක් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මෙයා කැමති නැහැ ඔයා ඕනෝට වඩා සමාජශීලී වෙනවට. ඔෆිස් එකේ උනත් ඔයාගේ කැම්පස් එකේ උනත් ඔයාගේ ක්ලාස් එකේ උනත් ඔයා වැඩ කරන තැනක උනත් මෙයා ඔයා ඕනවට වඩා එතන කට්ටියත් එක්ක ගනුදෙනු කරනවට සමාජශීලී වෙනවට මේ කෙනා කැමති නැහැ. ඉතින් ඔයාගේ පාර්ට්නර් ඔයාට ඇත්තටම ආදරේ වුණාට යම් අඩුපාඩු ටිකක් තියෙනවා කියලා දැන් ඔයාට පැහැදිලි ඇති. ඒකෙහිඳ මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක හොඳටම ඔයාට දැන් තේරෙනවනේ. ඒක නිසා ඔයා හොඳට ඔයාගේ ජීවිතය ගැන හිතන්න. මුල ඉඳලා හිතලා එයත් එක්ක මේ දේවල් කතා කරලා ඔය දෙන්නගේ ආදරේ තියෙන බව ඇත්ත. හැබැයි ආදරේම විතරක් තිබිලා බෑ සම්බන්ධතාවයක් ඉදිරියට ගෙනියන්න. ඒ නිසා ඔයාලා හොඳට කතා කරලා ඔයාලගේ තියෙන අඩුපාඩු දෙන්නට දෙන්න හදාගන්න. ඒ හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලස්සන ජීවිතයක් ගෙවන්න. ඉතින් මට පේන විදිහට මේක විවාහයකට උනත් යන්න පුළුවන් සම්බන්ධතාවයක්. හැබැයි මේ අඩුපාඩු හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඔයාගේ පාර්ට්නර්ගේ තියෙන මේ වගකීම් ගන්න බැරි කතිය එහෙම නැත්නම් එයාට තියෙන මේ ඉවසීමක් නැතිකම සැක කරන ගතිය මෙන්න මේ වගේ ගති නිසා සමහර විට ඔය දෙන්නගේ හිතමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හදාගෙන දෙන්නට හොඳ ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි අපරාධය ඔය දෙන්න ඒ වගේ තැනකට වැටෙන්න එපා. ඒ නිසා හොඳට කතා බහ කරලා දෙන්නත් එක්ක මේ රීඩින් එකෙනුත් යම්කිසි දෙයක් අරගෙන ඉස්සරහට යන්න. ඉතින් රීඩින් එකේ කියවුණා වගේම එයා ඔයාට ඇත්තටම ආදරේ. එයා ඔයත් එක්ක සතුටින් ඉන්න අවස්ථාවල ගොඩක් සතුටින් ඉන්න කැමතියි. ඒත් එක්කම ඔයත් එක්ක තනි වෙන්න, ඔයත් එක්ක ජීවත් වෙන්න, ඔයත් එක්ක ලස්සන අනාගතයක් ගොඩනගන්න එයා කැමතියි. හැබැයි එයාගේ ලොකු බයක් තියෙනවා. අනාගතයට මුහුණ දෙනකොට එයාට දැඩි වගකීම් ටිකක් එන නිසා. ඉතින් ඒක නිසා ඔයත් එයාට ගොඩක් උදව්පදව් කරනවා කියන එක මෙතනින් පෙන්눔 කරනවා. එයාගේ පැත්තනොත් පුළුවන් විදියට ඔයාට සපෝට් එකක් ලැබෙනවාත් කියලා පෙන්눔 කරනවා. හැබැයි ඔයාගේ පැත්තෙන් දෙන සපෝට් එක තරම් එයාගේ පැත්තෙන් දෙන සපෝට් එක මදි. හැබැයි එයා ඔයාට ආදරේ. එයා හරි සෙල්ලක්කාර විදියට නිදහස හොයමින් පාඩුවේ හුදකලාවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් එයා ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මේක තමයි එයාගේ ගති ලක්ෂණ ටික සහ ඔන්න මම කිව්වා එයා ඔයාට ඇත්තටම ආදරේද නැද්ද කියන එක. එහෙනම් අදට අපි රීඩින් එක මේ විදිහට අවසන් කරනවා. මේක පොදු රීඩින් එකක්. වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ඔයාට
අවශ්‍ය නම් අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් වුණත් ලබා ගන්න පුළුවන් ඔයාගේ ජීවිතයේ ඕනම දෙයක් ගැන අහලා. එහෙනම් අපි මේ රීඩින් එක අවසන් කරනවා. ඔයගලන්ට සුබ දවසක්.